ආයිබෝවන් අද මේ විස්තරාත්මක විග්‍රහයෙන් අපි කෙලින්ම කතා කරන්න යන්නේ නවීන ඉංජිනේරු ලෝකයේ තියෙන අතිශය විස්මයජනක නිර්මාණයක් ගැනයි. ඒ තමයි ඩුබායි වල සංකේතයක් බවට පත් වෙලා තියෙන සුප්‍රසිද්ධ බුර්ජ් අල් අරබ් හෝටලය. ඇත්තටම මේක නිකන් ගොඩනැගිල්ලක් නෙවෙයි, හරියට මුහුගමැද පාවෙන යෝධ රුවලක් වගේ. ඉතින් මේ අරුම පුදුම නිර්මාණය පිටුපස්ස තියෙන සංකීර්ණ ඉංජිනේරු විද්‍යාව සහ ඒ අප්‍රමාණ කැපවීම ගැන අපි අද පියවරෙන් පියවර හොයලා බලමු. හරි, අපි දැන් මේ කතාවට කෙලින්ම බහිමු. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඩොලර් බිලියනයකට වඩා වියදම් කරලා හදපු මීටර් 328ක් උස මේ ඩැවැන්ත කුළුණ අරාබි බොක්කේ කෘත්‍රිම දූපතක් උඩ හරියට පාවනවා වගේ තියෙන්නේ කොහොමද කියන එක. හිතලා බලන්න, සාමාන්‍යයෙන් මුහුදක් මැද මේ වගේ යෝධ ගොඩනැගිල්ලක් හදනවා කියන්නේ ඉංජිනේරු විද්‍යාවේ හැටියට ලොකුම පරස්පරයක්. ජලයේ තියෙන අස්ථාවරත්වයේ උඩ මෙච්චර ස්ථාවර ව්‍යුහක් ගොඩනගන්න එක මුලින් නම් පෙනුනේ ඇත්තටම කරන්න බැරි වැඩක් විදිහටයි. බ්‍රිතාන්‍ය ජාතික ගෘහ නිර්මාණ ශිල්පී ටොම් රයිට් මේක සැලසුම් කරද්දී ඩුබායි වල පැරණි මුහුදු ගමන් ඉතිහාසයට ගෞරවයක් විදිහට සාම්ප්‍රදායික අරාබි දව් කියන නැවේ රුවල හැඩය තමයි ආభాසයට ගත්තේ. ඒ සරල රුවල නවීන වී හැඩති ටෙෆ්ලොන් ආලේප කරපු ෆයිබර් ග්ලාස් වලින් වහකු අති දැවැන්ත ව්‍යුහයක් බවට මෙතනදී පරිවර්තනය වෙලා තියෙනවා. දවල් කාලයේදී දිලිසෙන සුදු පාටෙනුත් රැයට ලස්සන වර්ණවත් ආලෝකයකිනුත් මේක කොච්චර අපූර්වට පේනවද කියන ඔබට හිතා ගන්න පුළුවන් නේද? හැබැයි මේකේ තියෙන විශේෂත්වයේ එළිය තියෙන හැඩේ විතරක් නෙවෙයි, ඇතුළත තියෙන දෙවන්තකමත් එහෙමමයි. මේ මීටර් 180 කියන්නේ ලෝකයේ උසින්ම වැඩි අභ්‍යන්තර අවකාශයේ, ඒ කියන්නේ අට්‍රියම් එකේ උස. මේක කොච්චර ලොකුද කියනවා නම් ඇමරිකාවේ තියෙන ස්ටැචු ඔෆ් ලිබර්ටි ප්‍රතිමාව කිසිම අමාරුවක් නැතුව මේ අට්‍රියම් එක ඇතුලේ සම්පූර්ණයෙන්ම හිටවන්න පුළුවන්. ඉතින් මේ වගේ අතිවිශාල හිස් අවකාශයක් නිර්මාණය කරනවා කියන එකම කොච්චර අභියෝගාත්මකද කියලා හිතාලා බලන්න. එහෙනම් කොහොමද මේ තරම් දෙවන්ත නිර්මාණයක් ගොඩ නැගුවේ? මේ යෝධ කුළුණ අහසට උස්සන්න කලින් ඉංජිනේරුවන්ට මුහුණ දෙන්න වුණු ලොකුම අභියෝගය තමයි මේ ජල ගැටලුව. ඇත්තම කිව්වොත් මේ අහස සිමින කුළුණ හදනවට වඩා සෑහෙන කාලයක් සහ මහන්සියක් මුහුද මැද මේකට අවශ්‍ය පදනම හදන්න වැය වෙලා තියෙනවා. ගොඩනැගිල්ලට හරියන අතිවාරම මුහුදේ හදන එක කුළුණ ඉදි කරනවටත් වඩා අමාරුම වැඩක් වුණා. මේ අමාරු කාර්ය කළේ ප්‍රධාන පියවර 3කින්. වැඩේ පටන් ගන්නේ ජුමේරා වෙරළේ ඉඳන් මීටර් 280ක් දුරින් මුහුද මැද. පළමුවෙන්ම එතන භූමියක් ගොඩ කරන්න ඕනේ. ඊට පස්සේ ඒ කෘත්‍රිම දූපත මුහුදු මට්ටමේ ඉඳන් මීටර 7.5ක් උඩට ඉස්සුවා. මේක අවුරුදු 3කට ආසන්න කාලයක් ගත ඊටාම වෙහෙසකර අතිශය අමාරු ක්‍රියාවලියක්. රළු සාගරයත් එක්ක හැපිලා මුහුද මැද ස්ථාවර පදනමක් දාන එක කොච්චරනම් දුෂ්කරද කියලා මින් අපට හොඳටම පැහැදිලි වෙනවා. හැබැයි උතනින් ප්‍රශ්නේ ඉවර නෑ. සාගරයේ තියෙන ප්‍රචණ්ඩ රළ පහරවල් වලට මේ දූපත ලේසියෙන්ම විනාශ කරලා දාන්න පුළුවන්. ඒක වලක්වා ගන්න පාවිච්චි කරපු අපූර්වම උපක්‍රමය තමයි මී වදයක්. ඒ කියන්නේ හනිකොම් රටාවකට හදපු කොන්ක්‍රීට් කුට්ටි දූපත වටේටම තියෙන එක. මේ කුට්ටි වලින් කරන්නේ කඩාගෙන එන රළ පහරේ තියෙන ශක්තිය උරාගෙන ඒකේ විනාශකාරී බලය නැති කරලා දාන එකයි. බලන්න, ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් මුහුදෙන් බේරගන්නේ මේ සරල ඒත් අතිශය විස්මිත නිර්මාණයකින්. ඔන්න දැන් දූපත හැදුවා කියමුකෝ. ඊළඟට ආපු ලොකුම ප්‍රශ්නේ තමයි යටින් ඝන පාෂාණයක්, ඒ කියන්නේ ගල්තලාවක්වත් නැති මෘදු මුහුදු වෙලිපදලක් උඩ මෙච්චර බර අහස සිමින ගොඩනැගිල්ල ගිලෙන්නේ නැතුව ස්ථාවරව තියාගන්නේ කොහොමද කියන එක. සාමාන්‍යයෙන් යෝධ ගොඩනැගිලි හදන්නේ පොළොව යට තියෙන තද ගල් තට්ටුවකට අතිවාරම සම්බන්ධ කරලානේ. ඒත් මෙතන එහෙම සම්බන්ධ කරන්නේ කිසිව ඝන ගල් තට්ටුවක් තිබුණේ නැහැ. අන්න එතනදී තමයි ඉංජිනේරුවන් ඉතා සුවිශේෂී සංකල්පයක් පාවිච්චි කරන්නේ. මේක හඳුන්වන්නේ සම්ඝර්ෂණය. එහෙමත් නැත්නම් ස්කින් ෆ්‍රික්ෂන් කියලා. මෙතනදී කරන්නේ පදනම් කණුවක් යට තියෙන ගලක හප්පනව වෙනුවට කණුව වටේ තියෙන මෘදු වැලි සහ පස් වලින් ඇතිවෙන තද කිරීමයි, කියන්නේ ඝර්ෂණය පාවිච්චි කරලා කණුව ස්ථාවර කරන එකයි. සරලවම කිව්වොත් කණුව වැල්ලට බහින තරමටම වටේ තියෙන වැලි වලින් කණුව තදින් අල්ලගන්න බලය, ඒ කියන්නේ ග්‍රිප් එක වැඩි වෙනවා. හරියට වැලි පිරුණු බාල්දියකට කොටුවක් බැස්සුවාම ඒක හිර වෙනවා වගේ වැඩක්. මේ සම්ඝර්ෂණය ප්‍රායෝගිකව කරන්න නම් කොච්චර ලොකු වැඩක් කරන්න නැද්ද? අන්න ඒකට උත්තරය තමයි මේ 230 කියන සංඛ්‍යාව. මේ තරම් දැවන්ත ගොඩනැගිල්ලක් ගිලෙන්න නැතුව අල්ලගෙන ඉන්න නම් මීටර 40කට වඩා දිග යෝධ කොන්ක්‍රීට් කණු 230ක් මුහුදුවැලි පතුලට ගැඹුරටම බස්සන්න ඉංජිනේරුවන්ට සිද්ධ වුණා. මුළු ගොඩනැගිල්ලම මුහුදේ ගිලෙන එකෙන් බේරගන්න ජීවනදායක ඝර්ෂණය නිර්මාණය කරන්නේ අන්න ඒ යෝධ කණු 230 මගින්. හරි, අතිවාරමේ අභියෝග ඔක්කොම ජයගත්තට පස්සේ දැන් අපි කතාවේ ඊළඟ කොටසට යමු. මුහුදු පතුලේ දහඩිය මුගුරු හෙලමින් කරපු අතිශය දුෂ්කර ඉංජිනේරුමේ කැපවීම ආස උසට විහිදෙන පෙර නොවූ විරුතරමේ අතිසුඛෝපභෝගී යථාර්ථයක් බවට පරිවර්තනය වෙලා තියෙන විදිය ඇත්තම කෙනෙක්ව මවිතයටපත් කරනවා. මේ හෝටලේ තියෙන අසමසම සුඛෝපභෝගීත්වය ලෝකෙටම පෙන්වන්න මෙයාලා පාවිච්චි කළේ පුදුම විදිහේ උපක්‍රම. මීට 210ක් කුසින් තියෙන හෙලිපෑඩ් එක උඩ කරපු වික්‍රම ලෝකෙම අවධානය දිනාගත්ත මතක ඇති. ටයිගර් වුඩ්ස් එතන ඉඳන් ගෝල්ෆ් ගහපු එක, රොජර් ෆෙඩරර් සහ ආන්ද්‍රේ අගාසි අතර තිබුණු ඒ අතිවිශේෂ ටෙනිස් තරඟය, ඒ වගේම ෆෝමියුලා 1 කාර් එකක් එතන ධාවනය කරපු එක. මේ හැමදේම බුර්ජ් අල් අරබ්හි උත්කර්ෂවත් බව මුළු ලෝකෙටම කෑ ගහලා කිව්වා.
එළිය විතරක් නෙමෙයි මේ ගොඩනැගිල්ලේ ඇතුළතත් ඒ වගේමයි. හිතාගන්න පුළුවන්ද අභ්‍යන්තරයේ වර්ග අඩි 1790කට වඩා වැඩි ප්‍රමාණයක් හැඩගන්වන්න පාවිච්චි කරලා තියෙන්නේ පිරිසිදු 24 කැරත් රත්තරන්. ඒ වගේම අල් මහාරා කියන අවන්හලට ගියාම දකින්න ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම දැවන්ත මින්මැදුරකින් වටවෙච්ච අතිශය සුන්දර දර්ශනයක්. වාස්තු විද්‍යාත්මක ශක්තියට කිසිසේත්ම නොදෙවෙනි විදිහට ඇතුළත අලංකාරයත් උපරිමයෙන්ම ලබා දීලා තියෙනවා. දැන් මෙතන තියෙන ඇත්තටම සිත් ගන්නා කරුණු වෙන්නේ මේ 140ක අගයයි. සාමාන්‍ය කොයි ගොඩනැගිල්ලෙත් ඉඩ උපරිමයෙන් පාවිච්චි කරනවානේ. ඒත් බුර්ජ් අල් අරබ් එකේ මුළු උසෙන් 140ක්ම කිසිම ප්‍රයෝජනයකට ගන්න බැරි හිස් අවකාශයක්. එයි එහෙම කරලා තියෙන්නේ. ඒ සම්පූර්ණ ඉඩම කැප කරලා තියෙන්නේ අර අපි මුලින් කතා කරපු අපූර්ව රුවලක හැඩය කිසිම දෝෂයක් නැතුව ලෝකයට පෙන්වන්න විතරමයි. නිර්මාණයක පරිපූර්ණත්වය වෙනුවෙන් මේ අය කොච්චර දුරකට ගිහින් තියනවද කියලා මේකේ නියමෙට ඔප්පු වෙනව නේද? මුළු ව්‍යාපෘතිය දිහාම ආපහු හැරිලා බැලුවොත් ඩොලර් බිලියනයකට වඩා වැඩි අතිවිශාල පිරිවැයක් මේකට දරලා තියෙනවා. ටොම් රයිට්ගේ මේ නිර්මාණය අද වෙද්දී නිකම්ම හෝටලයක් විතරක් නෙවෙයි. ඒක ඩුබායි දේශයේ තියෙන නිර්භීත සමුද්‍රීය අභිලාෂය. ඒ වගේම එයාලට කරන්න බැරි දෙයක් නැහැ කියලා මුළු ලෝකෙටම කෑ ගහලා කියන නොමකින සංකේතයක් වෙලා ඉවරයි. ඇත්තටම මේක හුදෙක් ආයෝජනයකට වඩා ඉංජිනේරු විද්‍යාවේ අභිමානය පෙන්වන කදිම උදාහරණයක්. ඉතින් මේ විස්තරාත්මක විග්‍රහය අවසන් කරන්න කලින් කල්පනා කරලා බලන්න වටින ප්‍රශ්නයක් තියෙනවා. අද වෙද්දී මේ වගේ දැවැන්ත ගොඩනැගිලි සමුද්‍රීය ඉංජිනේරු විද්‍යාවේ තිබුණු නිරපේක්ෂ සීමාවන් නොහිතපු විදිහට ඉස්සරහට තල්ලු කරමින් ඉන්නවා. එහෙමනම් අපූර්ව වාස්තු විද්‍යාත්මක ප්‍රතිභාවය සහ මිනිසාගේ කල නොහැකි අභිලාෂය අතර තියෙන මායිම කොතනද කියලා තීරණය කරන්නේ කොහමද? කවදා හරි දවසක ඉංජිනේරු විද්‍යාවට මේක නම් කරන්න බෑ කියලා කියන දෙයක් ඉතුරු වේවිද? ඒක ඇත්තටම හිතන්න වටින කාරණයක්.